සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ට්‍රේඩින් සයිකොලොජි ගැන කතා කරන්න තවත් වීඩියෝයකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද අපිට කතා කරන්න තියෙන්නේ ඉමෝෂනල් කන්ට්‍රෝල් කියන එක කොහොමද මේ ට්‍රේඩින් වලට බලපාන්නේ කියලා. ඒතරම් මෙතනදී කියන ඉමෝෂනල් කන්ට්‍රෝල් කියන්නේ ඉමෝෂන්ස් නැති කරගන්න එක නෙමෙයි. ට්‍රේඩ් කරන්නකොට එන ෆිය එක, ග්‍රීඩ්, ඇංගර්, ඩිසපොයින්ට්මන්ට් වගේ ඉමෝෂන් අඳුරගෙන ඒ ඉමෝෂන්ස් අනුව ආවේගශීලී තීරණ නොගෙන තමන්ගේ ට්‍රේඩේ ප්ලෑන් එකට අනුව ට්‍රේඩ් කරන තමයි මේ ඉමෝෂනල් කන්ට්‍රෝල් කියන එක කියන්නේ. එතකොට හිතන්න මෙතනදී කියනවා ලොස් එකක් වුණා. ට්‍රේඩ් එක ලොස් වුණාම සමහර ට්‍රේඩර්ස්ලා හිතනවා මේ ලොස් එක කොහොම හරි දැම්ම රිකවර් කරගන්න ඕනි කියලා මේ මාකට් එකේ. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ ප්ලෑන් එකකින් ට්‍රේඩින් ප්ලෑන් එකකින් පිට ට්‍රේඩ් එකක් ගන්න. ඒක තමයි රිවෙන්ජ් ට්‍රේඩින්. ඊට පස්සේ එතනදී කියනවා එක ලොස් එකක් වුණා. ඊට පස්සේ ඔයා ඊළඟට ඒක රිකවර් කරන්න දාපු ට්‍රේඩ් එකත් ලොස්. එතකොට ඒක නිසා මොකද්ද කරන්නේ? එතකොට දැන් ලොස් ට්‍රේඩ් එකක්ම ආදාපු ලොස් එක ළඟ අදාට ආයෙ හිතෙන්නේ මොකද? තව ට්‍රේඩ් එකක් දාලා කොහොම හරි ලොස් එකේ අඩුතරම එක ලොස් එකක් හරි හොයාගන්නවා කියලා හිතනවා. තව ට්‍රේඩ් එකක් මාකට් එක ඕපන් කරනවා. අන්තිමේදී එක ලොස් එක නිසා ආට ට්‍රේඩ් දෙක තුනක් එක දිගට ලොස් වෙනවා. ලොකු ලොස් එකකට ආට මුහුණ දෙන්න වෙනවා. මේ එහෙම එක ළඟ ට්‍රේඩ් කරන්න කියලා වගේ ට්‍රේඩින් ප්ලෑන් එකකින් පිට. දෙවෙනියට තියෙනවා ප්‍රොෆිට් එකක් ලැබුණා. ඔයාලගේ ට්‍රේඩ් එක ප්‍රොෆිට් කරාම ආඩි දෙනවද? අද මාකට් එක හොඳටම සෙට්. ඒ කියන්නේ ඔයාලගේ ට්‍රේඩින් ආට අද ප්‍රොෆිට් කරන්න පුළුවන් කියලා හිතෙනවා. පස්සේ මොකද කරන්නේ? එහෙම හිතලා එතකොට ඔයාගේ ප්‍රොෆිට් කරපු ට්‍රේඩ් එකෙන් පස්සේ ඔයා තව මේ අනවශ්‍ය ට්‍රේඩ් කරනවා මාකට් එකේ. මේ තව ප්‍රොෆිට් කරන්න තව සල්ලි හොයන්න බලයි. එතකොට මෙතන මේ එක්සයිට්මන්ට් නැත්තම් ග්‍රීඩ් නිසා මේ ට්‍රේඩර් තමන්ගේ ඔරිජිනල් ප්ලෑන් එකෙන් ඉවත් වෙනවා. එතකොට එයාගේ ස්ට්‍රැටජි හැටියට එයාට තියෙන එක දවසකට ඒ කියන්නේ එයාගේ ට්‍රේඩින් ප්ලෑන් එක අනුව එයා හිතන් ඉන්න දවසට එක ට්‍රේඩ් එකක් ගන්න නම් එයා දාපු ට්‍රේඩ් එක පළවෙනි පාරෙන් ඉක්මනින් ප්‍රොෆිට් එකක් හම්බුණා නම් එයා අද මාකට් එකෙන් අයින් වෙලා ඉන්න ඕනේ. එයා එහෙම තැනතු තව ට්‍රේඩ් එකක් වින් කරන්න ප්‍රොෆිට් කරන්න බලාගෙන තව ට්‍රේඩ් එකක් ඕපන් කරනවා නම් එයාගේ ඔරිජිනල් ප්ලෑන් එකෙන් පිට තමයි එයා මේ දැන් ට්‍රේඩ් කරන්නේ. එතකොට මෙතනදී කියනවා එක ට්‍රේඩ් එකක් වින් කරා කියලා ඔයා ඊළඟට දාන ට්‍රේඩ් එකක් වින් ප්‍රොෆිට් කරන ට්‍රේඩ් එකක් වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ එහෙම තේරුම් වෙන්නේ නැහැ කියලා කියනවා මේ මෙතනදී. එතකොට තුන්වෙනි එකේදී කියනවා මේ බය නිසා හොඳ සෙටප් මිස් වෙන්න පුළුවන් කියලා. ඒකට ආයතන මේ සමහරවිට වගේ සෙටප් එක ආගේ ට්‍රේඩ් ස්ට්‍රැටජියට මේට සෙට් වෙන හොඳ එන්ට්‍රි එකක් තියෙනවා. පර්ෆෙක්ට්ලි මැච් වෙන එන්ට්‍රි එකක් මාකට් එකේ තියෙනවා. ඒත් ඔයා ඒ වගේම ඇනලයිස් කරලා ඒ වගේම කන්ෆර්මේෂන් බලලා ගත්ත ට්‍රේඩ් එක මේ වගේ ඒ කලින් ට්‍රේඩ් එක ඔයා ලොස්. එතකොට ඔයාට මේ ට්‍රේඩ් එක ඔයාට ගන්න මේ බයක් ඇති වෙනවා. මේ අකල්න මෙහෙම ඔයාට එහෙම පෙළ ට්‍රේඩ් එකක් ගත්තා ඒක ලොස් වුණා. එතකොට ඔයා මේ ඊළඟ ට්‍රේඩ් එකට යන්න ඔයාට මෙතන හිතනවා මේ ට්‍රේඩ් එක ලොස් වෙයිද කියලා මේ ඔයා එන්ට්‍රි එක නොගෙන ඉන්නවා මේ ලොස් එකට බය ඒවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ කියනවා මාකට් එක ආගේ ඇනලයිසිස් එක ගන්නවා මේ ආගේ ප්‍රොෆිට් පැත්තට මූව් වෙන්න ගන්න. එතකොට ඔයාට එනවා මේ FOMO කියන එක. Fear of missing out කි. එතකොට ඔයාට මේ chance එක opportunity එක ආගේ මාකට් එකේ මිස් වෙච්ච එක ඔයාට දැකලා ඒක අපරාධයක් කියලා හිතලා මේ
ඒක වාඩේ ට්‍රේඩ් එක අල්ලගෙන බැරිවුණොත් අපරාධ කියලා හිතලා මේ ට්‍රේඩ් එක ගන්න. ඊට පස්සේ ඔයා ගන්න මොකද්ද? ඊට පස්සේ ඔයා ගන්න ලේට් එන්ට්‍රි එක. වගේ. ආයේ මේ ප්‍රොෆිට් භාගයක් විතර ප්‍රොෆිට් වුණාට පස්සේ තමයි ඔයා එන්ට්‍රි ගන්න. එතකොට මේ ආයේ ඒක මේ සමහර විට මාකට් එක අනිත් පැත්තට යන්න පුළුවන්. එතකොට ඔයාගේ වෙනදා දානවා ස්ටොප් ලොස් එකට වඩා ලොකු ස්ටොප් ලොස් එකක් ඔයාට මේ මේකෙදි මේ ලැබෙන්න පුළුවන් මේ එහෙම පස්සේ ඔයා එන්ට්‍රි ගත්තොත්. එතකොට මේ ඔයාගේ තියෙන බය නිසා තමයි ඔයාට මුලින්ම හොඳ සෙටප් එකට මේ සෙටප් එකට එන්ටර් වෙන්න බැරි වුණේ. ඊට පස්සේ ඔයා මගින් මේ මාකට් එකට එන්ටර් වෙච්ච නිසා ඔයාට සමහර ලොකු ලොස් එකකට මුහුණ දෙන්නත් පුළුවන්. ඒක තමයි මේ මෙතනදී කතා කරන්නේ. හතරවෙනි එක තියෙනවා මේ මාකට් එකට වඩා. එතකොට මාකට් එකේ එන මාකට් එක මූව් වෙන පැත්තට වඩා. එතකොට මේ මොකද කරන්නේ? ඔයාට ඒ මාකට් එක මේ බලන විදිහේ ඉමෝෂන්ස් ෆලෝ කරා. එතකොට කළා ඔයා ඒකේ විදිහට ඔයාට ඒ වෙලාවේ හිතන විදිහට ඔයා එන්ට්‍රීස් ගන්නවා මාකට් එකේ. එතකොට බලමු මේ ප්‍රොෆෙෂනල් ට්‍රේඩර් කෙනෙක්ගේ මයින්ඩ්සෙට් එකෙන් පැත්තෙන් බැලුවොත් මෙතනදී කියන්නේ ඒ ප්‍රොෆෙෂනල් ට්‍රේඩර් කරන්නේ එයාගේ ස්ට්‍රැටජියට අනුව මේ එයාට කියන දේ තමයි එයා කරන්නේ. ඒත් ඉමෝෂනල් ට්‍රේඩර් කෙනෙක්ගේ මයින්ඩ්සෙට් එක කියන්නේ මේ එයා මාකට් එක මේ වෙලාවේ බලන වෙලාවේ එයාට මොකද්ද හිතෙන්නේ? මෙයා මාකට් එක බලනවා එයාට හිතනවා මේ මාකට් එක බයි වෙයි කියලා. ඒතකොට එයා මොකද කරන්නේ? බයි ට්‍රේඩ් එකට. තව ටික ලාකින් එයා බැලුවාම එයාට හිතනවා මාකට් එක දැන් සෙල් වෙයි කියලා. ඒතකොට එයා මොකද කරන්නේ? සෙල් පොසිෂන් එක. ඒත් ප්‍රොෆෙෂනල් ට්‍රේඩර් කෙනෙක් විදිහට කරන්නේ එයාගේ ස්ට්‍රැටජි විදිහට එයා බලලා එයාගේ කන්ෆර්මේෂන් බලලා හරි මේ වෙලාවේ මට බයි එකක් තියෙනවා මම මේ බයි එක ගන්නවා. මම මෙතනදී එන්ටර් වෙනවා. හරි මේ වෙලාව හැටියට මට මේ වෙලාවේ මාකට් එකේ එන්ට්‍රියක් නැහැ. එහෙනම් මම ට්‍රේඩ් නොකර ඉන්නවා. මගේ ඉන්ෆර්මේෂන් හදනකම් මේ බලාගෙන ඉන්න. අර එහෙම තමයි මේ ප්‍රොෆෙෂනල් ට්‍රේඩර් කෙනෙක් මේ මාකට් එක දිහා බලන්නේ. ඉමෝෂනල් ට්‍රේඩර් කෙනෙක් බලන්නේ මේ මම අර කලින් කිව්වේ. ඒතර මේ දෙක අතර ලොකු වෙනසක් තියෙනවා. මේ ට්‍රේඩින් වලදී මාකට් එක දිහා බලන් ඉඳින ෆීලිංග්ස් වලට වඩා මේ ඔයාගේ ස්ට්‍රැටජි රූල්ස් තමයි වැදගත් වෙන්නේ මේ ලොකු ගමනක් මේ ඉස්සරහට ට්‍රේඩ් කරන් යනවා. පස්සේ එතනදි කියනවා ඉමෝෂනල් කන්ට්‍රෝල් කියන්නේ ඉමෝෂන් එක සප්‍රෙස් කරන එක නෙමෙයි. ඒකට අඩේ ඉමෝෂන් මේ නතර කරන්න බැහැනේ ඔයාට මාකට් එකේදී හරි. අර මොන දේ කළා ඔයාට ඒක නැති කරන්න බෑ. ඒකට ඔයාට පුළුවන් එක දේ තමයි කන්ට්‍රෝල් කරගන්න. ඒක මෙතනදී කියනවා මේ ඔයාට බය කියන එක එන්න පුළුවන්. ඔයාට ලෝභය කියන එකත් එන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට තරහක් එන්න පුළුවන්. ඔයාට ආවේගයක් එන්න පුළුවන්. ඒ හැමදේම එන්න පුළුවන්. මේවා මේ සාමාන්‍ය මිනිස්සුන්ට එන හැඟීම්. ඒකට ප්‍රශ්නේ තියෙන්නේ මේ ඉමෝෂන්ස් ඇති වෙන එක නෙමෙයි. ඒකට මේ ඉමෝෂන්ස් නිසා මේ මාකට් එකේ බෑඩ් ඩිසිෂන් එකක් ගන්න එක තමයි මේ තියෙන ප්‍රශ්නේ. ඒක උදාහරණයක් විදිහට මෙතන කියනවා. බයට බයක් තියෙනවා මොකද්ද කරන්නේ? ට්‍රේඩ් එක ක්ලෝස් කරගන්නවා. ප්‍රොෆිට් එකේ අන්නන එකක් නම් ඔයාට දෙන්න උල මාකට් එක අනිත් පැත්තට ගිහලා මේ තියෙන ප්‍රොෆිට් එක නැති කියලා හිතලා ඔයාට ඒ බයට මේ TP එකට යන්නත් කලින් මේ ට්‍රේඩ් එක ක්ලෝස් කරනවා. ඊට පස්සේ ස්ටොප් ලොස් එක හිට් වෙනකන් ඉන්නෙත් නැතුව ආගේ ට්‍රේඩ් එක ලොස් පැත්තට යනවා නම් හිතනවා දැන් මේක ස්ටොප් ලොස් ඇති මේ එහෙම ලොකු ලොස් එකක් යනවනේ මේ එහෙම කියලා ඒක කලින් ක්ලෝස් කරනවා. ඒතකොට ඒක තමයි ඔයාට මේ බය කියන එක આવත් ඔයා කරන්නේ. ඊට පස්සේ ඇත්තටම කිව්වොත් එතන කියනවා මේ මට ෆී එකක් තියෙනවා. ඒ වුණත් ඔයාගේ ස්ටොප් ලොස් එක කියන්නේ ඔයාගේ ට්‍රේඩින් ප්ලෑන් එක ෆලෝ කරන්න. මේක තමයි ඉමෝෂනල් කන්ට්‍රෝල් කරනවා කියලා කියන්නේ. ඒතකොට ඔයාට මේ බය කියන එක එන එක නතර කරන්න බෑ. ඒ වුණාට ඒක විසඳුම විදිහට ඔයාට තියෙන්නේ එක ට්‍රේඩ් එකට ඔයාගේ ස්ටොප් ලොස් එකක් ටේක් ප්‍රොෆිට් එකක් සහ ඔයාගේ ට්‍රේඩින් ප්ලෑන් එක අනුව එන්ට්‍රි ගන්න එක තමයි ඔයාට කරන්න පුළුවන් එකම දේ මේ ඉමෝෂන්ස් කන්ට්‍රෝල් කරන්න.
තොට මෙතන තියෙනවා මේ ඉමෝෂනල් කන්ට්‍රෝල් වැඩි කරගන්න කොහොමද කියලා අන්තිමට ඔයාලට පුළුවන් මේ ට්‍රේඩින් ප්ලෑන් එකක් තියෙනවා අනිවාර්යෙන්ම. එතකොට ඒවා කොහොමද එන්ට්‍රි ගන්න, මාකට් එක එන්ටර් වෙන්නේ කොතනින්ද, ඔයගේ ස්ටොප් ලොස් එක මොකද්ද, ටේක් ප්‍රොෆිට් එක මොකද්ද, ඊට පස්සේ රිස්ක් එක කොච්චරද, මේක ට්‍රේඩ් එක රිස්ක් කරන්නේ කියලා හැම එකක්ම ඔයාගේ ට්‍රේඩින් ප්ලෑන් එකේ තියෙනවා. ඊට පස්සේ රිස්ක් එක කන්ට්‍රෝල් කරන්න. රිස්ක් එක වැඩි වුණාම ඉමෝෂන්ස් කන්ට්‍රෝල් කරන්න අමාරුයි. ඒකට ඔයා වෙනද දාන ප්‍රමාණයට වඩා රිස්ක් කරන ප්‍රමාණයට වඩා වැඩි රිස්ක් එකක් දාලාට ට්‍රේඩ් එකකට වයින්ට වුණා කියලා හිතන්න. එතකොට ඔයාට එන ඉමෝෂන්ස් මේ හාත්පසින්ම වෙනස් මේ කලින් ගත ට්‍රේඩ් වලට වඩා. එතකොට මෙතනදී කියනවා රිස්ක් එක අඩු රිස්ක් එකක් තියෙන ට්‍රේඩ් එකකට එන්ටර් වුණොත් ඔයාට මේ ඔයාට එන ඉමෝෂන්ස් මේ ලේසියෙන්ම මේ මැනේජ් කරන්න පුළුවන් කියලා මේ මෙතනදී කියනවා. ට්‍රේඩ් එකට කලින් ඉමෝෂන් එක චෙක් කරන්න. එතකොට මේ ඔයාගෙන්ම අහලා බලන්න ඔයා මේ ට්‍රේඩ් එක ගන්නේ ඔයාගේ ස්ට්‍රැටජියට අනුවද නැත්නම් ඔයාට එන ඒ වෙලාවේ මාකට් එක දිහා බලුවාම ඉමෝෂන් එකට. දැන් ඔයා මේක බයි වෙයි කියලා හිතලා එන හැඟීම නිසා ඔයා මාකට් එකේ බයි එකක් ගන්න මේ නැත්නම් මේ ඔයාගේ ස්ට්‍රැටජියට අනුව ඔයාගේ ට්‍රේඩින් රූල්ස් වලට අනුව ඔයාට මාකට් එකෙන් දෙන කන්ෆර්මේෂන් අනුව ඔයාගේ මේ වෙලාවේ ඔයාලට බයි එකක් තියෙන එක නිසා තමයි බයි ට්‍රේඩ් එකකට යන්නේ. ඒකට මේ දෙක මේ බලන්න ඕනේ අනිවාර්යෙන්ම ට්‍රේඩ් එකට යන්න කලින්. ඊට පස්සේ හතරවෙනි එක තමයි ලොස් එක ඇක්සෙප්ට් කරන්න. එතකොට මේ ලොස් කියන එක මේ ට්‍රේඩින් වල කොටසක්. එතකොට ඔයාට මේ ලොස් නොවි ට්‍රේඩ් කරන්න මේ කාටවත් බෑ. එතකොට මේ ලොස් එක හැමෝටම බාර ගන්න වෙනවා මේ කොයිම වෙලාවක. එතකොට හැම ට්‍රේඩ් එකම වින් කරන්න ඕනේ නැහැ. ඒක තමයි ඇත්ත. මේ කොහොම හරි ට්‍රේඩ් අවසානයේ ට්‍රේඩ් ගොඩකට අවසානයේ ප්‍රොෆිට් එකට යන්න තමයි හැම වෙලේම බලන්නේ. ඊට පස්සේ නික දින ට්‍රේඩින් චැනල් එකක් මේන්ටේන් කරන්න කියලා. එතකොට ට්‍රේඩ් එකේ රිසල්ට් එක විතරක් නෙමෙයි. එතකොට ට්‍රේඩ් එකේ ප්‍රොෆිට් හෝ ලොස් වුණා කියන එක නෙමෙයි. ඔයාට මේ ඒ වෙලාවේ මොන ඉමෝෂන් එකක් තිබ්බද? එතකොට ට්‍රේඩින් රූල්ස් ෆලෝ කරාද? ප්ලෑන් එක අනුව වැඩ කරාද? ඔයා මේ ආවේගශීලී තීරණ ගත්තද මාකට් එකේ? නැත්නම් ට්‍රේඩ් එක ලොස් වුණාම එහෙම වුණා ප්‍රොෆිට් වුණාම එහෙම දෙයක් කරා. මේ හැම දෙයක්ම මේ නෝට් කරගෙන බලන්න ඕනේ මේ කොහොමද ඔයා මේ එක එක තැන්වලදී ඔයාට මොනවද හිතුනේ සහ ඔයා මොනවද මේ කරේ කියන එක. ඒතකොට මේ දේවල් වලින්ම තමයි ඔයාට මේ වැරදි හදාගෙන ඔයාට මේ වෙච්ච පාඩු වලින් හරි ඔයාට වෙච්ච දේ මේ වැරදි මේ නැති කරගෙන ඊළඟට ඉස්සරහට ඔයා ට්‍රේඩ් කරනදී මේ හොඳ විදිහට ට්‍රේඩ් කරන්නේ විදිහට ඔයාට ඔයාවම හදාගන්න පුළුවන් වෙන්නේ මේ දේවල් කරගත්තොත් තමයි. මේ දේවල් ටික තමයි මේ ඉමෝෂනල් කන්ට්‍රෝල් එක ඉතින් කතා කරන්න තියෙන මේ වීඩියෝ එකේ. ඊළඟ වීඩියෝ එකකින් හම්බෙන්න බලාපොරොත්තු වෙන අදට වීඩියෝ එක ඉවර කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.